වෙගරාහායනේ තව එකක් හදනවා මං අද. හයි ළමයි. ඉතින් මම මේ හදන්නේ අර දැන් TikTok එක පුරා වෛරල් යන චීස් කේක් එක try කරලා බලන්න. ඉතින් මට මේකට ග්‍රීක් යෝගට් උත් නැහැ. බිස්කටුත් නැහැ. ඉතින් මං අද ගන්නේ මලින්ද යෝගට් එකකුයි නයිස් බිස්කට් ටිකකුයි. මෙන්න මේ ආකාරයට අපි යෝගට් එක පොඩ්ඩක් කලවම් කරගෙන බිස්කට් ටික ඔබා ගන්න තියෙන්නේ. දැන් ඉතින් පැය 12ක් විතර තියන්න ඕනි. 12ක් නෙමෙයි ඉතින් පැය 20ක් විතර මොන මම ෆ්‍රිජ් එකේ තිබ්බා. මම මේක හදාන ගත්ත වෙලාව අවුල්ද කොහෙද මට මේක කන්න උනේම නැහැ. ඉතින් පැය 20ක් විතර ඔන්න ෆ්‍රිජ් එකේ තිබිලා මම දැන් මේ ගමනක් ගිහලා ආපු ගමන් මගේ ප්‍රථම රාජකාරිය උනේ ඒක රස බලන එක. ඉතින් ඕන දැන් මම කන්න තමයි මේ හදන්නේ. ඒක ගෝනෙට සෙට් වෙලා තිබ්බා. අර ෆ්‍රිජ් එකේ ගොඩක් වෙලා තිබ්බ නිසාද දන්නේ නැහැ. ගෝනෙට සෙට් වෙලා තිබ්බා. මුලින්ම පොඩ්ඩක් කනකොට නිකන් ඇඹුල් රහක් වගේ ආවා මට. හැබැයි ඒක ෂේප් මට නම් මාරම රසයි. දන්නේ නැද්ද ඉතින් අමුතු කෑමන්නේ පළවෙනි කට චුට්ටක් අමුතෙන් කෑවට ඒක කඩවල් දෙකක් විතර කාගෙන යනකොට නිකන් රස දැනෙන්න ගත්තා. මට ඒක මදි වුණානේ. තව එකක් හදුවා නම් කියලා හිතුණා ඒ වෙලාවේ. චීස් කේක්ම රහක් නෙමෙයි. ඒක අමුතු ටේස්ට් එකක් එන්නේ. ඉතින් ඔරිජිනල් ඉන්ග්‍රීඩියන්ට්ස් නැති නිසාද දන්නේ මේ මචන්ලා ඉතින් ඕවා හොයන්න බෑනේ. හැමතැනම ඔය ඔරිජිනල් බඩු නැහැනේ. ඉතින් ඔන්න ඔහේ කියලා ඉතින් මම මෙන්න මේ මලින්ද යෝගට් එකෙන් තමයි හැදුවේ. ඒ වුණාට ඉතින් අවුලක් නැහැ. ඉතින් මේක මේ කන්න බැරි වෙයි කියලා නිකන් පුඩින් සීන් එකක් වගේ වෙයි කියලා. හැබැයි එහෙම නෑ. මට නම් මේක රසයි. මේ වීඩියෝ එක බලනවා ඇයිලත් හදලා කාලා බලන්න. මේක පට්ට රසයි බං. තව එකක් හදනවා මං අද.